එක විදියට අතර ඔබ නූතන තාක්ෂණය තවත් දියුණු කරලා තියෙනවා. දැන් චිප් එහෙම ගහලා මේ මොලේම AI ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ටෙක්නොලොජි කියලා මේ ඉස්ලාම් පද්ධතියට ක්ලික් කරලා වෙන තරංග අල්ලන සිස්ටම් එකක් තියෙනවා. තාත් මේක දියුණු කරලා තියෙනවා. මේ තාක්ෂණය ඔබ හිතනටත් වැඩි සෙන්සර්ස් වැඩි කරනවා දැන්. ඉස්සර එහෙම කළා නෑ. ඉස්සර අභිඥාලාභීගේ යුගයේ අපි දැක්කා ඒ අභිඥා ඥාන වැඩි කරනවා සෙන්සර් ඒ සෙන්සර් එක. ඒක අභිඥා ඥාන කියන සෙන්සර් එක. ඒතකොට ඒ සෙන්සර් එක මේ එකක්වත් නෙමෙයි. බුදුනාථගේ යුගයේ අපි කතා කරන්නේ මේ ආයතන 6 ගැන. අස කන දිව නාසය කය මන කියන. ඒ අභිඥා ඥාන කියනකොට ඒක මේ එකක්වත් නෙමෙයි. තවත් සෙන්සර් ඒක විදිහට ගන්න පුළුවන්. නමුත් ඒක එහෙම නෙකුත් නෙමෙයි. හැබැයි මේක වැඩි වෙනස් දැනෙන ස්වභාව තියෙනවා. අපි යමු කියන්නේ ඒ කියන්නේ මේ ලෝකයේ ඇත්තටම බාහිර තියනවද නෑ අර අපි හිතන ලෝකයක් කිව්වේ ඒකයි සිතුවිලි ලෝකය නේද හොඳයි අපි බලමු මේ ආත්මය තියෙන්නේ කොහෙද ඔබ ඉන්නේ කොහෙද අලුතෙන් මේක අහන්නේ පාරයි ඔබ මේ කයද ඔබ මේ සිතද ඔබේ ආත්මය තියෙන්නේ කොහෙද අපි මෙහෙම ගමු එක කොටසක් ගමු. දැන් බාහිර නෙමෙයි සිත බව ඔබ දන්නවා මේ සිතුවිලි ලෝකෙක ඔබ ජීවත් වෙන කියලා. ඒක හරි. ආත්මය තියෙන මේ කයද? ආත්මය තියෙන කය කියන අදහස. මම කියන්නේ මේ කයද? නේ. මම කියන්නේ මේ ආත්මය තියෙන මේ කයද? අපි මම මේ කය නෙමෙයි කියලා හිතුවට ඔබ මේ ඔබ කය කියලා දෙන ජීවත් වෙන්නේ සාමාන්‍ය විදිහට. මේ ආත්මය කියන්නේ ඔබ ගන්න මේ මම කියලා